ඔව් සූචියෝ මාත්‍යෝ මගේ අතිචාර මිත්‍රයෝ මේ සුබ කාර්යයක් පරක්කු කරන්නේ නරකයි. අනේ මාත්‍යාතුමා ඉතින් ඉස්සෙල්ලා මේ පොල් ගෙඩිය බිනින්න දිනවනේ. ආ එනකම් පොඩ්ඩක් ඉන්න. ඔන්න හරි. දැන් ඉතින් කිව්වට වාගේ බලාපොරොත්තු වෙච්ච කෙනා එන්නේ. ඔකට නියම කෙනා තමයි ඉන්ස්පෙක්ටර් මාත්‍යා. එන්නේ කිරිවට වැඩේ මගේ නම ඉන්ස්පෙක්ටර් ලකි. ඔයගොල්ලෝ හිතන මම මේ වැඩේට එන්නේ නැතුයි කියලා. ෂූටින් ගේ මාටින් ගේ වැඩේකට මම කොමාරි එනවා. පයින් හරියනවා, ජෝගින හරියනවා. සුලගේ පාවෙලා හරියනවා එනවා ඉන්ස්පෙක්ටර් මහත්තයා. අයියෝ පොලේ ගහමු. තාම වැඩක් සිටුන්නේ නෑ නේද මාත්‍යෝ. නෑ වදිනවා. හෙලෝ පාටිය ෂූටිය කූරිය ගහලා. හරි නෑ. ෂූටින් මාටින් කූරිය ගහලා නෙමෙයි පොඩියා. ෂූටින් මාටින් කූරියර් සර්විස්. ඉතින්සෙල්ලා අපේ කම්පැනි එකට කතා කරලා මොනවද කියවන්නේ? කූරිය ගහලා කියලා ඔක්කොම එපායනවා. අනේ මාත්‍යෝ විකාර කරන්න එපා. අපේ ගනුදෙනු කාර්යයක් කතා කරන්නේ. ඔක නිනම නැහැ. ආවෙන්නේ. ඔයා කියන්නේ හෙලෝ ෂූටින් මාටින් කුරියර් සේවය තමයි මම මේ ෂූටින් කතා කරන්නේ. මම මිස්ටර් මූර්ති තමයි කතා කරන්නේ. මේ ලංක පාට තියෙන එක්සිබිෂන් එකකට මූර්තියක් කරන් යන කියලා ඉක්මන් කරලා. ඔයාලට පුළුවන් නේ මොකද එතන මූර්ති ප්‍රදර්ශනය කරන එක්සිබිෂන් එකක් තියෙනවා. ඒක නිසා ඉක්මන් කරලා එතනට එන්න වෙනවා. පුළුවන් නේද මේ වැඩේ කරන්න? අනේ නෑ මහත්තයා. ඔයා මාවෙන්ට මම කරන්නේ. එහෙනම් ඉක්මන් කරලා මේ ඔක්කොම ලියා ගන්න. Okay, thank you sir. අපි දැන් මෙන්න. සූටියගේ මාත්‍යාගේ බිස්නස් එක බංකොලොත් කරන්න මොකක් හරි අයිඩියා එකක් හිතන්න ඕනේ. දැන් මම ඔයාලට එකෙන් අර මූර්තිය අරගෙන සූටියවයි මාත්‍යාවයි සුද්ධ කරනවා. ඊට පස්සේ ඔක සල්ලි ගන්නවා. ඔය සූටියයි මාත්‍යාවයි වෙන්නේ කුටි ගන්න. මට පුළුවන් ඊට පස්සේ රජ වෙන්න. Dan John tamay Don වෙන්නේ. John tamay Don වෙන්නේ. මූර්තිය කොහෙද? මූර්ති අන්න අතන යන්න ඔය පේන්න තියෙන ඉස්සරහා අපිට මේ ඕඩර් එකක් ඇවිල්ලා තිනවා මූර්තිය අරගෙන ගිහිල්ලා මූර්ති කම්පිටිෂන් එකට තියන්න කියලා. ඒ ඕඩරේ දුන්නේ මම තමයි. මිස්ටර් මූර්ති කියන්නේ මට තමයි. ඔයලා අරගෙන යන්න ඕනේ මේ මාව නෙමෙයි. ඔය කියන මූර්තිය තියෙන මෙන්න මේ පෙට්ටිය ඇතුලේ. ඒක තමයි ගෙනියන්න ඕනේ. ඔයලා මේ පාරේද මක්කලෙට එනවා. මම එතන වෙලා බලාගෙන ඉන්නවා. අනේ ගන්න. මාත්‍යෝ ගාලා බලන්න කොහෙද සිද්ධ වෙන්නේ කියලා නේ. මේ සූටිය පොඩ්ඩක් නිකලා බලන්නකෝ. අර ලොරිය පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා. ආව් ඒක තමයි මම කිව්වනේ. එයා කියනකොට එක සැරේ එකපාර කියන්න බෑද? හැම වෙලාවෙම මොන හරි කියනකොට අත්ත වටේ කරකවල තමයි කියන්නේ. දැන් ඉතින් මොන කතාවලින් වඩා නැහැ නේ මෙතන. පුළුවන් නම් ස්පීඩ් එකෙන් යන්නකෝ. ඔන්න බෑගුවා. කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? චෝර කොහොම හරි මූර්තිය අරගෙන ගියා. මොනවද හිතන්නකෝ? මොකද